ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති භයං. ඒක තමයි ඇත්ත. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපිට එරෙහිව යන්න බෑ. ලෝකේ ස්වභාවය තමයි ඒක. ප්‍රේමය නිසා ශෝකය බය හටගන්නවා තමයි. එතකොට අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් ඉස්සරහා අපේ කටයුත්ත තමයි අපි ඒ වෙනුවෙන් සූදානම් වෙන එක. අපි ප්‍රේමයකින් බැඳෙනවා නම් යම්කිසි සම්බන්ධයකින් බැඳෙනවා නම් අපි හැමෝම දන්නවා මම කවුරු හරි කෙනෙක් එක්ක බැඳෙනවා නම් අනිවාර්යෙන් දවසක එක්ක මට එයාව නැති වෙනවා. නැත්තම් එයාට මාව නැති වෙනවා. ඒ බැඳීම නවතින දවසක් එනවා. එතකොට අර අනිත්‍ය දෙයක් ඉස්සරහා අපි කවදාවත් ඒක නිට්ටයයි කියලා දකින්න එපා. එහෙමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒතර ප්‍රේමය කියන්නේ ඕනෑම සම්බන්ධතාවයක්. ප්‍රේමය වේවා ඕනේ සම්බන්ධතාවයක් සදාකාලික නැහැ. ඉතින් తాවකාලිකව අවසන් වෙන දෙයකට මම නම් යෝජනා කරන්නේ කල්තියා සූදානම් වෙන්න. මම හොඳටම ආදරය කරන කෙනත් මාව දාලයයි. මම වැඩියෙන් ආදරය කරන බැඳීම් ටික මට නැති වෙයි. කලින් අපි සූදානම් වුණොත් ඒ දේ සිද්ධ වුණාන් පස්සේ මට සැනසෙන්න පුළුවන්. මං කලින් ඉඳන් ඒ වෙනුවෙන් සූදානම් වුණා. ඉතින් බැඳීම් කියන්නේ අනිත්‍ය දෙයක් කියන දේ අපි අවබෝධ කරගත්තා නම් ගොඩක් ප්‍රශ්න වලට ප්‍රේමය හැමුවේ අපිට උත්තර හම්බ වෙනවා.